ලිප්ස්ටික් කියන දේ අද ෆැෂන් අයිටම එකක් වුණත් ඒකෙ හිස්ට්‍රිය එක හරිම ඒන්ෂන්ට්. මුලින්ම ලිප්ස්ටික් වගේ දේවල් භාවිතා කරලා තියෙන්නේ මැසපොටේමියාවල. ක්‍රිස්තුපූර්ව 5000ක් වටා. කාන්තාවෝ ක්‍රෂ්ඩ් ජෙම්ස්ටෝන්ස් වලින් තමන්ගේ තොල් පාට කරගෙන තිබුණා. ඊට පස්සේ ඒන්ෂන්ට් ඊජිප්ට් වලදී ක්ලියෝපැට්‍රා වගේ රැජිනෝ ලිප් කල එක බියුටි ප්ලස් පවර් සිම්බල් එකක් කරගත්තා. අද අපි භාවිතා කරන මොඩර්න් ලිප්ස්ටික් එක ඩිවෙලප් වුණේ ෆ්‍රාන්ස් වගේ යුරෝපීය රටවල් වල. යස්, සරලව ඒන්ෂන්ට් රූට්ස් මෙසොපොටේමියා, ග්ලෝ අප් ඊජිප්ට්, මොඩර්න් වර්ෂන් යුරෝප්. ලිප්ස්ටික් කියන දේ අද ෆැෂන් අයිටම එකක් වුණත් ඒකෙ හිස්ට්‍රිය එක හරිම ඒන්ෂන්ට්. මුලින්ම ලිප්ස්ටික් වගේ දේවල් භාවිතා කරලා තියෙන්නේ මැසපොටේමියාවල. ක්‍රිස්තුපූර්ව 5000ක් වටා. කාන්තාවෝ ක්‍රෂ්ඩ් ජෙම්ස්ටෝන්ස් වලින් තමන්ගේ තොල් පාට කරගෙන තිබුණා. ඊට පස්සේ ඒන්ෂන්ට් ඊජිප්ට් වලදී ක්ලියෝපැට්‍රා වගේ රැජිනෝ ලිප් කල එක බියුටි ප්ලස් පවර් සිම්බල් එකක් කරගත්තා. අද අපි භාවිතා කරන මොඩර්න් ලිප්ස්ටික් එක ඩිවෙලප් වුණේ ෆ්‍රාන්ස් වගේ යුරෝපීය රටවල් වල. යස්, සරලව ඒන්ෂන්ට් රූට්ස් මෙසොපොටේමියා, ග්ලෝ අප් ඊජිප්ට්, මොඩර්න් වර්ෂන් යුරෝප්.